හරි ළමයි පොඩි ප්‍රශ්නයක් බලමුද? මේ 2024 A-level එකේ මේ තුන්වෙනි ව්‍යුහගත ප්‍රශ්නේ B කොටස. හරි මම කෙටියෙන් ප්‍රශ්නේ පොඩ්ඩක් විස්තර කරන්නම්. ඔයා පොඩ්ඩක් ආයෙ පාස් පේපර් එක කරන් කියව ගන්න. මෙච්චරයි ප්‍රශ්නේ. ඇලුමිනියම් ධන තුන සාන්ද්‍රණයක් දීලා තියෙනවා ළමයි සිල්වර් ප්ලස් සාන්ද්‍රණයක් දීලා තියෙනවා. එයාලාගෙන් හැදෙන ෆොස්ෆේට් දාපුවම හැදෙන අවක්ෂේපයක් තියෙනවා. ඇලුමිනියම්ගෙන් ඇලුමිනියම් ෆොස්ෆේට්, සිල්වර්ගෙන් සිල්වර් ෆොස්ෆේට්. හරිද ළමයි? අපෙන් එයාලා අහලා තියෙනවා මේ ෆොස්ෆේට් දානකොට පරිමාණ වෙනසක් වෙන්නේ නැහැ කියලා හිතලා මේ ඇලුමිනියම් ධන තුන හෝ සිල්වර් ධන ප්ලස්ගේ ඉස්සලම අවක්ෂේප වෙන්නේ මොන කැටයනේද කියලා හොයලා පෙන්නන්න. පොඩි දෙයක් ළමයි මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔයා හිතන්නේ ඇලුමිනියම් ෆොස්ෆේට් අවක්ෂේප වුණා කියලා. ඇලුමිනියම් ෆොස්ෆේට් අවක්ෂේප වුණා නම් එයා වෙන්න මේ සමතුලිතතාවය පෙන්වනවානේ මතකයි නේද? PO3-. ඒතකොට ළමයි අවක්ෂේපයක් වෙන්න නම් අනිවාර්යෙන් වෙන්න ඕනි වැඩේ තමයි හරි ඇලුමිනියම් ෆොස්ෆේට් අවක්ෂේප වීමට වෙන්න ඕනි වැඩේ මොකද්ද? ඇලුමිනියම් ෆොස්ෆේට් අවක්ෂේප වීමට වෙන්න මේ අයන සාන්දන දෙකේ ගුණිතය KSP-ට වඩා විශාල හෝ සමාන වෙන්න ඕන. අයන සාන්දන දෙකේ ස්ටොයිකියෝමෙත්‍රික සංගුණක වලින් බලයට නම් වලට ගුණිතය KSP-ට වඩා විශාල හෝ සමාන වෙන්න ඕන. දැන් KSP කීයද? KSP කීයද? 1.3 වැඩි කිරීම 10^20යි. 1.3 වැඩි කිරීම 10^20ක් මවුල වර්ගයේ dm ඍණ 6 විශාල හෝ සමානයි. ඇලුමිනියම් ධන තුන සාන්දනය නියතයිනේ 0.01යි. ෆොස්ෆේට් දැම්මා කියලා පරිමාණ වෙනසක් වෙන්නේ නැල්ලුනේ. හරි. රයිට් මේක ආදේශ කරලා බලන්න ළමයි. මේක 1 වැඩි කිරීම 10^2නේ. මෙතනින් 10^2 යට රැවිල උඩට ආපුවම 10^2යි. ටක් ගාලා අපිට සුළු වෙනවා එනවා ෆොස්ෆේට් සාන්දනය විශාල හෝ සමාන වෙන්න ඕනි. 1.3 වැඩි කිරීම 10 කීයට වඩාද 18ට වඩා. තේරුණාද ඔයාලට? එහෙනම් වෙන්න ඇලුමිනියම් ෆොස්ෆේට් අවක්ෂේප වෙන්න තියෙන්න ඕනි ෆොස්ෆේට් සාන්ද්‍රණය. ඊළඟට අපි ලියනවා ඔය වගේම සිල්වර් ෆොස්ෆේට් අවක්ෂේප වුණා නම් මොකද වෙන්නේ? සිල්වර් ෆොස්ෆේට් අවක්ෂේප වුණා නම් මෙයා අයන වලට කැඩෙද්දි 3Ag+ aqueous සහ PO4 මොන මයිනස්ද? 3- කියලානේ කැඩෙන්නේ. එතකොට අපි ලියනවා එතනත් අර වගේම සිල්වර් ෆොස්ෆේට් මොනවා වීමටද? අවක්ෂේප වීමට. මොකද්ද වෙන්න ඕනේ අවශ්‍යතාවය? KSP-ට වඩා අයන සාන්දනවල ස්ටොයිකියෝමෙත්‍රික සංගුණක වලින් බලයට නම් වලද ගුණිතය මොනවා විය යුතුයිද? විශාල විය යුතුයි. රයිට්. ඉතින් KSP ගේ අගේ දීලා තියෙනවනේ ළමයි. ඒක දාන්න 8.1 වැඩි කිරීම 10^12යි. මවුල 4 dm ඍණ 12. විශාල හෝ සමානයි. සිල්වර් ප්ලස් සාන්දනය අපි දන්නවනේ. 1 වැඩි කිරීම 10^2යි කියලා ගන්න කෙටියෙන්. මවුල ගන්න ඩෙසිමීටරයට එයාගේ තුන්වෙනි බලය. වතාවක් මොන සාන්දනයේද? ෆොස්ෆේට් සාන්දනය. හරිනේ. රයිට්. දැන් මේක සුළු කරපුවාම ළමයි ෆොස්ෆේට් සාන්දනය එනවා එකපාරම විශාල හෝ සමාන. කට ඇරිලා තියෙන ෆොස්ෆේට් පැත්තරනේ. 1 වැඩි කිරීම 10^2 තුන්වෙනි බලය. ඍණ 2 තුන්වෙනි බලය කියන්නේ ළමයි ඍණ 6. ඍණ 6 ඉරෙන් පල්ලෙහාට ඇවිල්ලා උඩ දාපුවාම ධන 6යි. එතකොට 8.1 වැඩි කිරීම ඍණ 12යි ධන 6යි කියන්නේ ඍණ 6යි. 8.1 වැඩි කිරීම 10^6යි මවුල ගන්න ඩෙසිමීටරයට වඩා ෆොස්ෆේට් සාන්දනය මොනවා විය යුතුයිද? වැඩි විය යුතුයි කියලා එනවා. එහෙනම් ළමයි මට කියන්න කෙනෙක්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ දැන් ෆොස්ෆේට් දාන්නේ ළමයි බිඳුවේ දාන්නේ. වෙන්න කාලයත් එක්ක ෆොස්ෆේට් සාන්දනය වෙනස් වෙන විදිහ ප්‍රස්ථාරගත කරොත් එහෙම අපි ඉස්සල්ලාම ලැබෙන්නේ ළමයි අඩු සාන්ද්‍රණයනේ. පස්සේ තමයි වැඩි සාන්ද්‍රණය ලැබෙන්නේ. කවුද එහෙනම් අඩු සාන්ද්‍රණය? අඩු සාන්ද්‍රණය වෙන්නේ මේකේ 1.3 වැඩි කිරීම 10^18 තමයි අඩු සාන්ද්‍රණය වෙන්නේ. මවුල ගන්න ඩෙසිමීටර වලින් ගන්න. හරි. ඊට වඩා වැඩි සාන්ද්‍රණය කවුද? අතන 8.1 වැඩි කිරීම 10^6 තමයි ළමයි වැඩි සාන්ද්‍රණය වෙන්නේ. හරිනේ? 8.1 වැඩි කිරීම 10^6 තමයි වැඩි සාන්ද්‍රණය වෙන්නේ. එහෙනම් අපි කියනවා ඉස්සල්ලාම අවක්ෂතාවය මෙයාගේ සම්පූර්ණ එහෙනම් ඇලුමිනියම් ෆොස්ෆේට් තමයි පළමුව අවක්ෂේප වෙන්නේ. ඇලුමිනියම් ෆොස්ෆේට් පළමුව අවක්ෂේප වෙනවා කියලා ලියන්න. ඔන්න ඔච්චරයි. එහෙනම් අවක්ෂේපයක් ඇතිවීමේ අවශ්‍යතාවය අපි හොයන්නේ ওই විදිහට. දෙවෙනි ප්‍රශ්නේ අහලා තිබ්බා දෙවෙනි අයනේ අවක්ෂේප වෙනකොට පළමු අවක්ෂේප වෙච්ච එක්කනගේ සාන්ද්‍රණය. දැන් දෙවෙනි අවක්ෂේප වෙනවා කියන්නේ සිල්වර් ෆොස්ෆේට්නේ. සිල්වර් ෆොස්ෆේට් පටන් ගන්නකොට පළවෙනි කෙනාගේ සාන්ද්‍රණය. සිල්වර් ෆොස්ෆේට් පටන් ගන්නවා කියන්නේ ළමයි දැන් සාන්ද්‍රණය කීයට ඇවිල්ලාද? 8.1 වැඩි කිරීම 10^6ට ඇවිල්ලා. එහෙනම් ආයෙත් දානවා අපි කාටමද? KSP දාන්නේ ඇලුමිනියම් ෆොස්ෆේට් තමයි. මොකද ඇලුමිනියම් ෆොස්ෆේට් ගැනනේ අහන්නේ.
එතකොට ළමයි කවමදාකවත් කෙනෙක්ගේ KSP කියන එක සාන්ද්‍රණ මත වෙනස් වෙන්නේ නෑ. එයා රඳාපවතින උෂ්ණත්වය මත විතරයි. එහෙනම් ඇලුමිනියම් ෆොස්ෆේට්ගේ KSP තාමත් කීයද ළමයි? 1.3 වැඩි කිරීම 10 ඍණ 20ෙම තමයි. මවුල වර්ගයේ DM ඍණ 6. හරි ළමයි. දැන් අපෙන් අහන්නේ ඇලුමිනියම් ධන තුන සාන්ද්‍රණය දැන් කීයද කියලානේ. නේ ෆොස්ෆේට් සාන්ද්‍රණය කීයද? දැන් දෙවෙනි සාන්ද්‍රණය කියන්නේ 8.1 වැඩි කිරීම 10 ඍණ 6ට මේ වෙනකොට ඇවිල්ලා. ඒ වෙලාවේ ඇලුමිනියම් ධන තුන සාන්ද්‍රණය කීයද කියලා අහන්න. හරි ළමයි එතකොට මේක සුළු කරලා බලන්න ඔයාලට උත්තරයක් එයි 1.6 වැඩි කිරීම 1.6 වැඩි කිරීම 10 ඍණ කීයක්ද? 15ක් වගේ එයි. ඔව් 1.6 වැඩි කිරීම 10 ඍණ 15ක් වගේ එයි උත්තරයක් මවුල ඝන ඩෙසිමීටර වලින්. රයිට් එහෙනම් ඔයාලට තේරෙන්න ඇති පළමුව අවක්ෂේප වන අයනය තෝරා ගැනීමයි ඒ අයනයේ අවක්ෂේප අනි දෙවෙනි අයනයේ අවක්ෂේප කරනකොට පළවෙනි කෙනාගේ සාන්ද්‍රණය තෝරා ගැනීමයි කොහොමද කියන්නේ. හරිනේ.